හිතන්න. ඔයා උදේ නැගිට්ට ගමන් දුරකථනය අරගෙන YouTube බලන් try කරනවා. හැබැයි රජය අන්තර්ජාලය තහනම් කළා. Facebook නෑ, TikTok නෑ, YouTube නෑ. ඔයා රජය විවේචනය කරන පණිවිඩයක් දැම්මෝ. ඒකෙන් ඔයාට විතරක් නෙමෙයි, ඔයාගේ මුළු පවුලටම දැඩි දඬුවම් ලැබෙන්න පුළුවන්. මේක චිත්‍රපටියක් නෙවෙයි. මේක තමයි උතුරු කොරියාව කියලා කියන්නේ. අද අපි බලමු ඇයි ලෝකේ භයානකම රටවල් අතරට මේ උතුරු කොරියාව ඉන්නේ කියලා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ කොරියාව කොටස් දෙකකට බෙදුණා. අංක 1 උතුරු කොරියාව, අංක 2 දකුණු කොරියාව කියලා. දකුණු කොරියාව හා උතුරු කොරියාව අද වෙද්දී දියුණු නවීන රටක්. හැබැයි උතුරු කොරියාව සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ගයකට ගියා. මේ රටේ බලය පරම්පරා ගණනාවක් එකම පවුලක් අතේ. දැනට 나යකයා වෙලා ඉන්නේ කිම් ජොන් උන්. උතුරු කොරියාවේ පාසල්වල දැම්ම ඉඳන්ම ළමයිට නායකයින් වීරයින් වගේ උගන්වනවා. හැම තැනම විශාල පෝස්ටර්, පිළිම හා ප්‍රචාරක ගීත. සාමාන්‍ය ජනතාවට නිදහසේ අන්තර්ජාලය භාවිතා කරන්න බෑ. රජය අනුමත කළ වෙබ් අඩවි විතරයි භාවිතා කරන්න පුළුවන්. දකුණු කොරියානු නාට්‍ය, විදේශීය චිත්‍රපටි, බටහිර ගීත වගේ දේවල් බලන එකත් භයානකම වෙන්න පුළුවන්. සමහර වාර්තාවලට අනුව නීති විරෝධී දේවල් බලපු අයට දැඩි සිර දඬුවම් දීලා තියෙනවා කියලා කියනවා. හැබැයි භයානකම දේ තවත් තියෙනවා. උතුරු කොරියාවේ ජනතාව රජය විවේචනය කරන්න බයයි. මොකද නිරීක්ෂණ පද්ධතිය ගොඩක් ශක්තිමත් කියලා වාර්තාවල තියෙනවා. සමහර පලාගියයි කියන විදිහට අසල්වැසියන් පවා එකිනෙකා ගැන රජයට වාර්තා කරන සංස්කෘතියක් පවා තිබිලා තියෙනවා ඒ රටේ. තවත් කම්පන සහගත කතාවක් තියෙනවා. උතුරු කොරියාවෙන් පැනලා යන්න උත්සාහ කරන ගොඩක් අය චීන දේශ සීමාව හරහා පැනලා යන්න උත්සාහ කරනවා. හැබැයි අහුනොත් දැඩි දඬුවම් ලැබෙන්න පුළුවන් කියලා මානව හිමිකම් සංවිධාන කියනවා. හැබැයි ලෝකයේ උතුරු කොරියාව ගැන ඇත්තටම බය වෙන්නේ නාස්තිකාවි නිසා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔබගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මේ වගේ රටවල් ගැන තොරතුරු දැනගන්න ඕන නම් මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.